යන් යන්. නිකම් බය කරනවා වගේ නේ. තව එකෙක් ඉන්නවා. Hi everyone, welcome back to my YouTube channel. හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. අද අපි කතරගම යන්න කියලා හිතුවා. ඉතින් අපි මේ යන ගමන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අපි මොනවාද එදා කරේ, ඒ දවසේ ගෙවිච්ච විදිය කොහොමද කියලා. අපි බ්‍රේක්ෆාස්ට් එකත් අරගෙන එහෙම ගමන කන්ටිනියු කරා. කන්ටිනියු කරන් යනකොට ඔය ඉස්සරහ පේනවා නේද යාළුවෝ ටිකක් ඉන්නවා කියලා. තව බලන්නකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම මේ vlog එක පුරාවටම ඔරිජිනල් ඔඩියෝ ක්ලිප් එක තියන්නම්. මොකද ඒතකොට ඔයගලන්ටම මේක එක්ස්පීරියන්ස් කරන්න අපිත් එක්කම පුළුවන් වෙයි කියලා හිතනවා. පාරේ අතුත් කඩලා දාලා තියෙන්නේ. දෙන්නේ නිකම් බය කරනවා වගේ නේ. තව එකෙක් ඉන්නවා. අපිට මුලදී නම් ටිකක් බය හිතුණා. මොකද සෑහෙන්න අපි ගිය පාරේ අලි දකින්න ලැබුණා. ඒකේ කීප දෙනෙක් හිටියා ටිකක් අර යන්න දෙන්නේ නැතුව හරස් කරගෙනත්. ඒ ඔක්කොම vlog එකට දාලා තිනවා. ඔන්න අපි අන්තිමට කතරගමට ආවා. පළවෙනිටම අපි කිරිවෙහෙර වන්දනා කරන්න ගියේ. ඊට පස්සේ කතරගම දේවාලයට යනවා කියලා හිතුවා. අපි කිරිවෙහෙර වන්දනා කළා. එහෙම කතරගම දේවාලයට ගියා. අපි යනකොටම පූජාවත් පටන්ගෙන තිබුණා. අපි කතරගම දේවාලයටත් ගිහලා දැන් එන ගමන් එනකොටත් අලි සෑහෙන හම්බුණා. ඒ වගේ ක්ලිප්ස් ටිකක් තමයි ඔයගොල්ලෝ දැන් දැක්කේ. Hope you enjoy this video. Thank you for watching. Bye.